හෙලෝ ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් One Day Travelers අපේ ටීම් එකට ඔන්න අදත් ලස්සනම දවසක් එකතු වෙන්න යන්නේ. ඉතින් අද මේ යන ගමනේ සුන්දර මතක ගොන්න ඔයාලත් එක්ක බෙදා ගන්න අපි සූදානම්. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න වීඩියෝ එක වෙනකම් බලලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. CNBC පනමකුයි සේකුල පැකට් එක බණ්ඩාරල පැත්තට බාන වෙලා තින්නේ අද වල් මාරිනේ ටිකක් තියෙනවා ඔයාට ඉතින් views තියනවා එච්චර තමයි උලන් ගියත් හරි ඔයාට උලන් යනවා උලන් ගියත් ටිකක් යනවා ප්ලේට් යනවා ඕව තමයි වීඩියෝ වලට ගන්න හෙලෝ ඔන්න ඉතින් අදත් විපතක් වෙලා තිනවා හොඳ රාට මේ අයියලා කට්ටියක් හම්බෙලා මේ ඒගොල්ලෝ පොම්පේ හුලං ගහන්න සෙට් කරලා දුන්නා. අපන්න බලන්න. ඊළඟට හම්බුනා නැගගෙන චෙක් කරා යමු මොනවා बाहर रेकॉर्ड है बाहर बेटा मानी पागरा है ठीक है हम गेन वाला जातो का बागे वाली कैसे है ना ඉතින් views ගන්න මේ කෙලෙච්ච වීඩියෝ කරලා දාන්න එපා. අනේ මේ මැනුම් ගන්න බෑ. මිනිස්සුන්ගේ මැනුම් ගන්න බෑ. දැන් බලංගොඩ ටවුන් එකේ ඉන්නේ. ඉතින් මේ ඔන්න පැච්චේ දානවා ඉතින්. ये मांग आ गया ये सब नहीं क्या होता है नहीं क्या होता है අද මේ යන ගමනේදී අපිට ඉතින් පොඩි කරදරයකටත් මුහුණ දෙන්න ඕන. මොනා කරන්නද ඉතින්? ආපහු හැරලා එන්න බෑනේ. පොඩි බාධාවලට පුළුවන් ද අපේ ලස්සන දවස් නැති කරන්න නේද? ප්‍රශ්න ටික විසඳගෙන අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. හෙලෝ අපි දැන් ඉන්නේ නන්පිර වල ඇතුල් වෙන තැන. ඒ කියන්නේ බේකර්ස් බෙන්ඩ් වල ඇතුල් වෙන තැන ඉන්නේ. ඉතින් මේ මෙතෙන් තමයි යන්න ඕනේ. බලංගොඩ ඉඳන් වදුල්ල පාර යනකොට මේ හම්බෙන්නේ මෙතනින් හැරලා තමයි යන්න ඕනේ. එතකොට තාපුඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ බලන්න මේ බෝඩ් එක. හතයි 29 ඉඳන් 9:30 වෙනකම් පාර වහල්ලු. ඒත් ඉතින් අද මේ just ටික ලෝම් වීකෙන්ඩ් එකක් හින්දා යන්න දෙනවලු පාර හදනවා. ඒකට යන්න දෙනවලු අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා.
hello. ඉතින් කොහොමද අද අපි යන්නේ ඉතින් ලංකාවේ සුන්දර ස්ථාන ට්‍රැවල් කරන ගොඩක් කට්ටිය යන්න කැමති තැනකට තමයි යන්නේ මේ. දැන් මොකක්ද දුරට ආවේ තියෙන තැන. බාන්න ගොඩක් කට්ටිය සමහර මෙතන අඳුරනවත් ඇති. සවුට් යන්න ඕනේ. දැන් යන මේ මග ඉන්නේ. අපි යන්නේ බේගස් බෙන් බලන්න. දැන් කට්ටියන් අපි චුට්ටක් නැවතුණා. අපි දැන් ඉන්නේ නන්පේරියල් වතු යායේ 9 වෙනි වංගුව ගාව. 23 වෙනි වංගුව තමයි අපේ ගමනාන්තය වෙන්නේ. ඒ කියන්නේ බේකස් බෙන් තියෙන 23 වෙනි වංගුවේ කියලා තමයි කියන්නේ. දැන් කට්ටිය අපි මෙතන පොඩ්ඩක් නැවතුවා කට්ටිය උදේට කාලා නැහැ. කට්ටිය පාන් කනවා. වටේ පිටේ නම් හරිම ලස්සනයි. හැබැයි මග එන පාර පොඩ්ඩක් මේ තැන් තැන් වල අබලන් වෙලා තියෙනවා. එනවාට ඉතින් ඒ දුෂ්කර මාර්ග පහ කරගෙන ආවට ආඩුවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. වටේ පිටේ පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න. බර කේක් හදන අයිටම් එකක්ද? ඒක බටර් නයිෆ් එක. ගාඩි හරි. හඳ බැලේනවා. උ දෙන්න ගාන්න ඉතින්. ඒ බොන්න යන්නේ. අපි තේ බොන්න යන්නේ. ලෙන්ටි. ලෙන්ටි. ඕක පින්නපා. එච්චරයි. කෑ ගහනවා හුත්ටි ඇවිල්ලා මෙතනට. වලින් ගන්න දැන් ගන්න කාලි ඉවරයි. ඇත්තට වෙලා නැහැ මාති ගන්න. මණ්ඩි බොන්න එපා. හෙලෝ ඔන්න අපි ඉතින් මේ බේකස් බෙන් එක ඇතුළේ ඉඳන් ගේට් එක ගාවට ආවා. ඉතින් ටිකට් එකක් ගන්න උපයා 500ක් බයික් එකකට. එතකොට අපි දැන් ඉන්නේ. ඔන්න අපි ලස්සනම ලස්සන view point එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් ඒ view point එක පහු කරගෙන ඇවිල්ලා ටිකක් උඩට ආවා. මොකද එතන සෙනග වැඩි. එහෙනම් අපි මෙතෙන් හොඳට පේනවා එතන. මේ බලන්න හරිම ලස්සනයි.
ඉතින් ඔයාලට මම මේ ගැන පොඩ්ඩක් පොඩි විස්තරයක් කියන්නම්. මේ අපි දැන් ඉන්නේ මේ නන්පේරියල් වතුයායනේ. මේ වතුයාය පාලනය කරලා තියෙනවා විලියම් බේකර් කියන පුද්ගලයා. එතකොට ඔහු මෙතනින් පොඩි සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා මේ බේකර්ස් බෙන්ඩ් එක ගාවදී. මෙයා මෙතනින් යනකොට අශ්වයා පිටේ යනකොට අශ්වයා මෙතනින් දිස්සලා වැටිලා අශ්වයා මිය ගොස් තියෙනවා. ඔහුට තුවාල සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොමුණන් ඉතින් කට්ටිය මෙතනට එනවා බලන්න. මෙතන හරිම ලස්සනයි. ඔයාලත් එන්න බලන්න. අපි දැන් ඉන්නේ මේ අඩි 5000ක් උඩක. ඉතින් ඔයාලට මෙතෙන්ට ආවම බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් බලතුඩුව ගොම්මොලි කන්ද ආදර කන්ද. මේ පැත්තෙන් සමනල වැව උඩවලව ජලාශය. ඉතින් ඔයාලට මේ වතුයායේ මේ පාරෙන් දිගටම ගියොත් යන්න පුළුවන් හෝටන් තැන්නේ මහා ලෝකාන්තය වෙනකන්. හැබැයි එතනින් ඒ සීමාවට ඔයගොල්ලන්ට යන්න බෑ. මොකද එතන උද්‍යාන පාලකයින්ට හසු වුණොත් ඔයගොල්ලන්ට දඩයක් උනත් ගහන්න පුළුවන්. දෙන්නේ බර දෙන්නේ නේ. බර කියන්නේ වතුර පිටිය. කරන. ඔව් නෝත්. ඈ? නෝත්. ඉතින් ඔන්න අපේ බලංගොඩ ටුවර් එක මෙතනින් ඉවර වෙනවා. ලස්සන වීඩියෝ එකක් බලන්න අපේ channel එක subscribe කරලා තියන්න. එහෙනම් හැමෝටම bye.